අද මගේ සැලරි දවස. ඉතින් මේ තියෙන්නේ මගේ බැංක ට්‍රාන්සිල්වේනියා කාඩ් එක. මේ කාඩ් එක ඇතුළේ තියෙනවා ඩොලර් 500ක්. ඩොලර් 500ක් කියන්නේ රොමේනියාවේ සල්ලි වලින් රොන් 2177ක්. ලංකාවේ ඉඳන් රොමේනියාවට හුඟක් කට්ටිය එන්නේ ඩොලර් 500ත් ඩොලර් 600ත් අතර පඩියකට තමයි එන්නේ. ඉතින් ඔයාට ඒ වගේ පඩියකට ඇවිල්ලා සර්වයිව් වෙන්න පුළුවන්ද කියලා තමයි මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ. ඔයාට එකමෙන්ඩේෂන් එක ෆ්‍රී හම්බ වෙනවා. ඔයාට වතුර, ඉලෙක්ට්‍රිසිටි ඒ හැමදේම හම්බ වෙනවා. ඔයාලට ෆුඩ් ඇලවන්ස් එකක් හම්බ වෙනවා ඩොලර් 50ක් හෝ ඩොලර් 100ක්. මට හම්බුණු ඩොලර් 500 පඩියෙන් මුලින්ම කරන්න ඕනේ ලංකාවට අත්‍යවශ්‍ය වියදම් සඳහා සල්ලි දාන්න ඕනේ. ඉතින් මම ලංකාවට දානවා ඩොලර් 460ක්. ඩොලර් 460ක් කියන්නේ රොමේනියාවේ සල්ලි වලින් රොන් 2000ක්. රොන් 2000ක් ලංකාවට දැම්මම ලංකාවට යන්නේ රුපියල් 1,38,580ක් විතර. මම තව රොන් 200ක් විතර අතේ තියා ගන්නවා. ඒකයි මං 460ක් ලංකාවට දාන්නේ. අපි සුපර් මාකට් එකට යන් ගිහිල්ලා බලමු අපිට හම්බ වෙන ඩොලර් 100න් බඩු අරගෙන සර්වයිව් වෙන්න පුළුවන්ද කියලා. මේ තියෙන ගත්ත බඩු ටික ඔයාලා දන්නවද මේ බඩු ටිකට කීයක් ගියාද කියලා? ලෙව් 78යි සත 43ක් ගියා. මේ ඇවිල්ලා සතියකට ඇති වෙන්න බඩු තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් මට GB 100ක් හම් වෙනවා මාසෙකට. ඒකට මම ගෙවන්න ඕනේ ලෙව් 36ක්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ওই ටිකට තමයි ඔයාලට ගෙවන්න වෙන්නේ ඔයාලට හම්බෙන පඩියෙන්. ඊට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් යන වියදම් තමයි ඇඳුමක් ගන්න, ටී-ෂර්ට් එකක් ගන්න. සාමාන්‍යයෙන් මෙහෙ ඩෙනිමක් ගන්නවා නම් ලෙව් 100 ඉඳන් උඩට තමයි ඩෙනිමක් තියෙන්නේ.